අද ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන සංඛ්‍යානය පිළිබඳ 15 වෙනි වීඩියෝ එක 14 වෙනි වීඩියෝ එකෙන් කතා කරා අංක ගණිතය මධ්‍යස්ථ වාසි සහ අවාසි ගැන. අපි අද 15 වෙනි කොටසෙන් බලාපොරොත්තු වෙනවා ඔයාලට බරිත මධ්‍යස්ථ ගැන කතා කරන්න. නැත්නම් ඔයාලා දන්න බරකල මධ්‍යස්ථය ගැන. ඒ කියන්නේ ඒකේ තියෙන වැදගත්කම් ප්‍රකාශ කරන්න තමයි හදන්නේ. අපි බලමු මොකද බරිත මධ්‍යස්ථය කියලා කියන්නේ. බරකල මධ්‍යස්ථය ගණනය කරන්නේ අගයන් වෙනුවෙන් බර තැබීමකින්. ඒ කියන්නේ භාරයන් පැමිණීමකින් තමයි අනතුරුව. එතකොට බර තැබීම කියලා කියන්නේ අවශ්‍යතාවය, ප්‍රයෝජනවත් බව, දුෂ්කර බව, පහසු බව, උපයෝගීතාව වැනි කරුණු සැලකිල්ලට අරගෙන පවරනු ලබන අගයන් වලට අපි කියනවා බර තැබීම කියලා. එතකොට ව්‍යාප්තියක තියෙන අගයන්ට සමාන වැදගත්කමක් දෙන්න බැරි වුණාම ඒ අගයන් තුළ විෂමතාවය ඉතා දැඩිව පවතින විට අංක ගණිතයේ මධ්‍යස්ථය යෝග්‍ය මාධ්‍යක මිනිමක් වෙන්නේ නැහැ. එතකොට මධ්‍යස්ථය බර තැබීම පදනම් කරගත් මධ්‍යස්ථය උපයෝගී කර ගන්නවා. බර තැබීම පදනම් කරගත් මධ්‍යස්ථයක් උපයෝගී කර ගන්නවා. අපි උදාහරණයක් විදිහට කිව්වොත් සමහර පාඩම් සඳහා වැඩි වැදගත්කමක් දෙනවා. දැන් අපි ලොජික් හරි මොන විෂයක් හරි ගත්තා සමහර පාඩම් සඳහා වැඩි වැදගත්කමක් දෙනවා. සමහර ඒවා ගැන වැඩි වැදගත්කමක් දෙන්නේ ප්‍රයෝජනවත් දෙයට විතරයි හරයක් පවතින්නේ. භාරයක් පවතින්නේ. එතකොට ඔන්න ඔය ආකාරයෙන් තමයි බරිත මධ්‍යස්ථය විග්‍රහ කරන්නේ. අපි බලමු මේක උදාහරණයකට එක්ක. xi නම් වූ ව්‍යාප්තියක බර තැබීම මම කලින් කිව්වා මෙතන මේක අපි xi කියලා අදහස් කරන්නේ ලකුණු කියන එක. අපි xi ලකුණු පද්ධතියක් අපි මෙහෙම ගන්නවා මේ ආකාරයෙන්. ඒවට බර තබනවා අපි මේ ආකාරයෙන්. ඒ කියන්නේ wi කියන්නේ විචල්‍ය කියන එක. එතකොට ඔය ආකාරයෙන් අපි බර තියනවා. එතකොට බරකල මධ්‍යස්ථය වෙන්නේ ඔන්න x bar w කියන එක. එතකොට x bar එක විචල්‍ය භාවිතා කරනවා. අපි බලනවා මේ ලකුණුයි විචල්‍යය අරගෙන මෙන්න මේ ආකාරයෙන්. මෙතන අවසානට අපි මෙහෙම ලකුණු පේලියක් එහෙම දීලා ඉවර වෙලා wn කියලා අවසන් කරලා තියෙන්නේ වැඩි කරන බව එතනින් පෙන්නනවා. එතකොට බරකල මධ්‍යස්ථය අපි මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ සමීකරණයට දාලා පෙන්නනවා. සිග්මා xi vi කියන්නේ ලකුණු ටිකයි අපි කියපු විචල්‍ය ටිකයි ඔය ආකාරයෙන් අරගෙන මෙතන wi කියලා කියන්නේ බරකල එකතුව. එතකොට ඔන්න ඔය ටික තමයි අපි ඔන්න ඔය ආකාරයෙන් තමයි අපි සමීකරණය තියාගන්නේ. අපි මේකට දැන් ඔය යෙදෙන ආකාර ටික මම ඔය පිළිවෙලට ඔයාලට දුන්නේ. බලන්න ඊළඟට කොහොමද වෙන්නේ කියලා. උදාහරණයක් අරගෙන. පහත දැක්වෙන්නේ AB කියලා ශිෂ්‍යයන් දෙන්නෙක් උපාධි පාඨමාලාවක් පරීක්ෂණ යන පහක් තුරදී ලබාගත් ලකුණු. මම මෙන්න මේ ආකාරයෙන් ඔයාලට දෙනවා. ඔන්න ඔය ආකාරයෙන්. එතකොට ඒ ශිෂ්‍යයාගේ ලකුණු තමයි පළවෙනි පරීක්ෂණයේදී ඔය ආකාරයෙන්. ඊළඟට B ශිෂ්‍යයාගේ ලකුණු ඔය ආකාරයෙන් දෙනවා. මම ඔන්න දීලා තියෙන 80යි 70යි 60යි 50 40යි B ශිෂ්‍යයා 40යි 50 60යි 70යි ඔය ආකාරයෙන් තමයි ලකුණු යන්නේ. අපි දැන් මේක බර තැබීම විදියට ගන්නවා 0.2යි 0.3යි 0.5 ඔය ආකාරයෙන් අංක ගණිත මධ්‍යස්ථයේ බර තැබීම කරොත් මෙන්න මේ ආකාරයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඔයාලා මේක සටහනක් විදියට ගන්න පැහැදිලි නම් ඔහොම ඉඳගෙන ඊළඟ පේජ් එකට පේජ් දෙක මාරු කරලා බලන්න. එහෙම නැත්නම් සටහනක් විදියට ගන්න. ඒකේ මධ්‍යස්ථය තමයි 300 ටික එකතු කරලා ගන්නවා. ඒකේ මධ්‍යස්ථය ගන්න තම 300ක් එනවා එකතුව මුළු පරීක්ෂණ ගාන 5යි බෙදුවම 60ක් වෙනවා. ඊළඟ B ගේ මධ්‍යස්ථය මුළු ලකුණු වෙන්නේ 280යි පරීක්ෂණ ගාන 5යි බෙදුවම 56 වෙනවා. එතකොට B ට වඩා A ඉදිරියෙන් ඉන්නවා. එතකොට බරකල මධ්‍යස්ථය ගණනය කළොත්
ඊට වඩා ඒ ඉදිරියෙන් ඉන්නවා. හැබැයි බරකල මධ්‍යන්නේ ගණනය කරාම ඊට වඩා වෙනස් පිළිතුරක් අපිට ලැබෙනවා. ඒකේ බරිත මධ්‍යන්නේ මෙන්න මේ ආකාරයෙන් අපි ගන්නවා. 80 අර කොටුවේ තියෙන මුල්ම පරීක්ෂණයේ 80ක් තිබුණා, 70ක් තිබුණා, 60ක් තිබුණා, 50ක් තිබුණා, 4ක් තිබුණා. අපි බර තිබීම දුන්නා 0.2යි, 0.3යි, 0.4යි, 0.5යි, 0.6යි විදියට. එතකොට ඔය ආකාරයෙන් බර තැබුවා. එතකොට මෙතෙන්දී පොඩි වැරද්දක් වෙලා තියෙනවා. 2යි 3යි 4යි 5යි මෙතන වෙන්න ඕන 6. එතකොට අපි මේක ඊට පස්සේ මේ ආකාරයෙන් ගන්නවා. මෙතන යට මෙහෙම ගිහිල්ලා මෙතන 2 තියෙන්න ඕන. ඒ කියන්නේ දශම ගණන් වල එකතුව. අර මම දුන්න 0.2 මෙතන 3 මෙතන 4 0.5 0.6 6යි 5යි 11යි 11යි 4යි 15යි 15යි 5යි 20යි මෙතන දශම නිසා 2යි උත්තරේ. අන්න ඒක තමයි ওই දශම ගණන් වල එකතුව තමයි ඔය යටට අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට උඩ තියෙන ගණන් ටික මෙතන දශම නිසා අපි මේ ටික වැඩි කරලා අරගෙන එන මේක අපි එකතු කරලා මෙතනින් මේ ටික එකතු කරලා ගන්නවා. ගත්තම ඔය ආකාරයේ උත්තරයක් තමයි ඉන්නේ. ඊට පස්සේ මේ ටිකේ එකතුව තමයි 110. 1 2 බෙදුවම 55. ඔන්න ඒකේ පරිත මධ්‍යන්නේ ඔය ආකාරයෙන් තමයි හදාගත්තේ. ඊට පස්සේ අපි බලනවා B ගේ පරිත මධ්‍යන්නේ කොහොමද කියලා. 50යි 3යි 60යි 4යි 5යි 70යි 6යි ඊපස්සේ උතන ඉන්නවා යට 2 කියන්නේ අර දශම ගණන් වල එකතුව. ඒකත් අර විදියටම හදනවා අපි. ඔන්න ඔය ආකාරයෙන් තමයි එන්නේ. ඊට පස්සේ අපිට දැන් ඉස්සෙල්ලා අපි ගාන මේ කරනකොට B ට වඩා A ඉදිරියෙන් හිටියා. එතකොට මෙතෙන්දී අපිට Aට ආවේ 55යි. හැබැයි Bට ආවා බරකල මධ්‍යන්නේ හොයද්දි 59.5. එතකොට මෙන්න මේ බරකල මධ්‍යන්නයට අනුව Aට වඩා B දක්ෂතාවයක් ඇති අයෙක් බවට පේනවා. එතකොට සැබවින්ම B දක්ෂයි. ඉහළ බර තැබීමක් කරලා තියෙනවා 4 සහ 5 වෙනි පරීක්ෂණවලදී. හැබැයි Aට වඩා B ඉහළ ලකුණක් ලබා තියෙන මේ අනුව අංක ගණිත මධ්‍යන්නයට වඩා බරකල මධ්‍යඥය සුදුසු බව තමයි මේ පරීක්ෂණයෙන් පේන්නේ. එතකොට මේ ක්‍රමය දර්ශක අංශක සැකසීමේදී ක්‍රීඩකයන්ට මිල ගණන් නියම කිරීමේදී මේ ක්‍රමය ගොඩක් වෙලාවට දැක ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. අපි මේකට තවත් උදාහරණයක් ගත්තොත් එම කුටුම්බයක පරිභෝජනයට ගන්නා භාණ්ඩ හා සේවා වෙනුවෙන් බර තැබීමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ගෙදරට කේන එළවලු මල්ලට බර තැබීමක් කරන්න පුළුවන්. ඊළඟට වැඩියෙන් අවශ්‍ය වෙන ඒවා මොනවද, අත්‍යවශ්‍ය නොවන ඒවා මොනවද, කපා හරින්න පුළුවන් මොනවද? මොකද අපි සුපර් මාකට් එකකට ගියොත් ඉස්සර වගේ නෙමෙයි. දැන් ඕන තරම් සුපර් මාකට් තියෙනවා. සුපර් මාකට් එකකට ගියාම අවශ්‍ය එක ගන්න ගියාට අපි ඊට වඩා දකින එක තමයි අරගන්නේ. එතකොට සමහරලාට ගෙදර ගෙනාම ඒක වැරදි වැඩකුත් නෑ වගේ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ. ගෙදරට ගේන එළවලු මල්ලට බර තැබීමක් කරන්න පුළුවන්. වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ මොනවද කියලා බර තැබීමක් කරන්න පුළුවන්. අනවශ්‍ය දේවල් කපා හරින්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊළඟට තුරඟ තරඟ වලදී ඒ දුර ප්‍රමාණය වෙතින් අශ්වයන්ට කරන බර තැබීමක් කරන්නත් පුළුවන්. ඔය ආදී වශයෙන් මම ඒක ගොඩක් විස්තර කරන්න දන්නේ නැහැ. ඒ වුණාට චතුරංග තරඟ පිටියේ වලදී අශ්වයන්ට එහෙම බර තැබීම් කරනවා. අන්න ආකාරයෙන් බර තැබීම් කරන්න පුළුවන්. ඉතින් බරකල මධ්‍යන්නේ ඔය ආකාරයෙන් තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ. මම බලාපොරොත්තු වෙනවා ඔයාලට 16 වෙනි වීඩියෝ එකෙන් අපකිරණය පිළිබඳ මිනුම් අරගෙන ඉන්න. ඒ කියන්නේ අපගමනය එහෙම වෙනස්කම් අපගමනයේ වෙනස් වීම අන්න ඒ පිළිබඳව අපකිරණය පිළිබඳ මිනුම් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. මගේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න. ස්තුතියි.